Hi guys, විලගේ මේ YouTube channel එක අදින් පිළිගන්නවා. අද ගෙනල්ලා තියෙන The Dark Pursuit. මේක horror game එකක්. අපි play කරලා බලමු. මේකේ location තුනක් තියෙනවා. මෙතන අපිට එන monster select කරගන්න පුළුවන්. අපි මේව දාගමු. hospital එකට යන්න. බලමු මේක බය හිතෙනවද කියලා. අපි බිම ඇටලා ඉන්නේ බලමු. හරි. යම් බලන්න. එමීට යන්නේ. හරි. අපිට ස්පීඩ් එකෙන් දුවන්නත් පුළුවන් බලමු. අවර යනවා. මෙතන මොනවද ගන්න තියෙනවද අපිට? මෙතන මොනවත් නෑ. මේකේ ගේම් ප්ලේ එකක් බැලුවා කොහොම හරි මාස්ටර් එනකොට අපිට හැංගෙන්න ඕනේ. මාස්ටර් එනකොට මේ ලයිට් ඔක්කොම නිවෙනවා. එහෙනම් අපිට chance එක තියෙන තක් ගාලා හැංගෙන්න තනක් හොයාගන්න ඕනේ. මේක කොයි වෙලාවෙ නිවෙයිද දන්නේ. මේ වරන් ඇරින්නේ කොයි හැංගෙන්නද දන්නේ නැති ඉන්නේ. මේ තන මොනවත් නෑනේ අපි යම් බලන්න. මේකත් මොනවත් නෑ. එතන දුරක් තියෙනවා. හරි ඒකත් කරනවා. මෙතන මොනවද තියෙනවා ගායි. කොලයක් තිබ්බේකේ 7 පෙන්නවා. 7. හරි බලමු. මම හිතන්නේ වගේ තව ටිකක් තියෙනවා අපිට හොයාගන්න ඕනේ. ඉලක්කම් ටිකක් තියෙනවා අපිට ඒ කොල කෑලි වල බලමු. ඒ ඔක්කොම හොයාගන්න පුළුවන් වේද කියලා. හිටියම් බා. නෑ මේක වැඩනේ. මෙතන දොරක්. ඉන්නේ කලවරයි. මේක ලොක්. යකා කොහේ ඉඳී කියන්නේ අපිට හැංගෙන්න පුළුවන් නේද? ඒක අප්පා හැංගුණාට පේන්නේ යන්නේ. බලමු මෙතන අපිට ගන්න ඕන හරි මේකමවත් නෑ. මෙතනත් මොනවත් නෑ. අපි යම් මෙහෙට ගියානේ. ආයි මෙහෙට යම් බලන්න. යකා කොහෙද නැහැ guys. කොයින් ඇවිල්ලා ගහයිද දන්නේ. මේ ඉතින් ටෝච් එකක් හම්බුණා. guys ටෝච් එක හැන වෙලේ පත්තු කරන්න එපා. මේකේ මේ බැටරි බහින සීන් එකක් තියෙන්නේ. බැටරි දෙකක් දැන්ට තියෙනවා. බලමු අපි අර කලුවර කාමරයට ගිහලා ඒක මොනවද පේන්න තියෙද කියලා. හරි. යකා ඉන්නවද දන්නේ මේක ඇතුළේ. මෙතන අන්න වැච්චයක් අම්මා. වටිනවා. මේක පහත් වෙන්න බෑ guys. ඔව් guys. අපිට හැංගෙන්න තැනක්. දුවපන්. guys. මං ඉවරයි guys. තව ටික ලයිට් ඔෆ් කරන සීන් එකක් තියෙන්නේ. හැංගෙන්න තැනුත් නෑ. දුවපන්. මොකද කරන්නේ guys මේ දොර ලොක් කරන් හිටියොත් ඒක ගන්නේ මෙතන හැංගෙන්න. කොයිලා ඔෆ් වෙයිද දන්නේ ලයිට් ආයි. මෙහෙට යම් බලන්න. මං ඉවරයි වගේ guys. අපි මෙතන ගිහිල්ලා ඇංගිලාවත් යමු. හරි guys පහත් වුණා. ළඟටම ඇවිල්ලා ඉන්නේ. අල්ලගන්නද දන්නෙත් නෑ. පහත් වෙලා ඉන්නේ අපි.
මෙලෝඩියක් පේන්නේ මට නම්. ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඕ නෝ. මෙලෝඩියක් පේන්නේ ලයිට් එන්නෙත් නෑ. අල්මාරිය ඇතුලේ අපිව පේයිද දන්නේ. ටෝච් එක ගහන්නත් බයයි. ටෝච් එක ගහුවොත් අනිවාර්යෙන් දකින්න. ළඟටම ඇවිල්ලා ඉන්නේ වගේ. අනේ ලයිට් පෙන්නෙත් නෑ ගයිස්. ළඟටම ඇවිල්ලා ඉන්නේ. කිසිම දෙයක් පේන්නේ නෑ. දැන් යනකම් බලන් ඉන්න වෙන්නේ. මේ ළඟම කරකිනවා. යන්නෙත් නෑ ලයිට් එන්නෙත් නෑ. ටෝච් එක ගහන්නද ගයිස් එක්කෝ ආයි මුලින් ඉඳලා ගේම් ඕවර් වෙටි මම හිතන්නේ. ලයිට් එන පාට නැහැ වගේ ගයිස්. මම පරක් වැඩිද මන්ද. ගේම් එක බග් වෙලාවක්ද කරන්න දෙන්නේ ගයිස්. මම ලයිට් එනකම් බලන් හිටියොත් හරි. ටෝච් එක ගහන්න දෙක්කෝ. Wait a minute. Who are you? ඔය ඉන්නේ ගයිස්. බග් වෙලා ඉන්නේ. බග් වෙලා ඕනෝ. මෙන්න ඉන්නවා. බග් වෙලා කියන්නේ ගයිස් අපි දොර ඇරලා මොකද කරන්නේ? දොර ශීපට වහගන්නවා. guys. Oh. මොකද දන්නලන්නේ? මොකද වෙන්නේ guys? බග් වෙලා ඉන්නේ. බග් වුණා කිව්වට මම එළියට බග් කරලා දෙන්නයි මාව. දොර වෙහින්නේ නේ guys. මොකද කරන්නේ? කරන්න දෙයක් නෑ guys. එක්කම යට හොවෙන්න වෙනවා. නැත්නම් කරන්න දෙන්නේ. ආයි මුලින් ඉඳලා ගහමු. guys එතන නැත්නම් මට කෝල් ගන්න බලන් ඉන්න වෙනවා. මං ආයි ටග් ගාලා හැංගෙන්න ලොකේෂන් එක හොයාගෙන වටේ කැරකිලා ඉන්න ඕන ටග් ගාලා. ඒකෙන් බලන්න ලයිට් වෙන්නේ. හරි දැන් ආයි ගහමු මුලින්ද. දැන් ටෝච් එක තියෙන තැන දන්නවා. ටෝච් එක ගන්න ගියා. තවතන ඉලක්කම 7. හැබැයි 7 කිව්වට ආයි මේ එතන තියෙයිද දන්න යම් බලන්න ටග් ගාලා දුවලා. අර කියන තන්ටාව අප්පා ඉතන්නේ ගයිස් ටක්කාල කරගන්න ඕන වැඩි. අප්පා දුවන්නේ නැහැ. ස්ටැමිනා බහිනවා මේ හරි. හරියන්නේ කොහර බැටරිය කොහෙද තිබ්බේ ගයිස් මට මතකත් නැහැ. බැටරිය තිබ්බ දැන් කලවර වෙන්න කලින් යන්න ඕනේ. දැක්කම එතන හැංගිලා හිටියට වැඩක් උනේ නැහැ. බග් වෙලා දුවන්න නම් හරියන්නේ. බැටරි මේක ඇතුලේ තිබ්බේ. අපි ටෝච් එක අරන් ඉන්න ඕන. ටෝච් එක ගත්තා. ඒ 7 ඉලක්කම කොලේ කොහෙද දන්නේ නැත්තේ. දුවපන්. මොකට දුවා ගන්නත් බෑ ගයිස්. කොලගේ බැටරි දීලා 7 ඉලක්කම කො 7 ඉලක්කම guys agak dulu tama karang tinggi ini kan aku yang dulu guys ini terhangin deh pahat
වුණත් ඇඳයට අරින් ගන්න බැරි වෙයිද? ඔව් ගයිස් මං හැංගෙන්නේ කොහොමද? හරි හැංගෙන්න තැනක් හොයාගත්තා. ඉස්සෙල්ලා ගයිස් ටෝච් එක ඔෆ් කරමු. ඉස්සෙල්ලා බග් ගලානේ හිටියේ. දැන් නම් අවුලක් වෙන එකක් නෑ. බලමු. ටච් කරන්නත් හොඳ නෑ අපේ ස්ක්‍රීන් එකට. නැත්නම් දොර ඇරියොත් ඉවරයි. දොර හරියද දන්නේ නේ. ළඟට ඇවිල්ලා ඉන්නේ. ගියා වගේ. සද්දයක් නෑ. අන්න ආයෙනවා සද්දේ. දැන් නම් කාමරය ඇතුළටම ආවා වගේ. ළඟ ඉන්නේ ළඟ. ලයිට් ආවද? ලයිට් ආවද ගයිස්? දොර අරින්නත් බයයි ගයිස්. ආයෙ මුලින්දලා ගේම් ගහන්න වෙන්නේ. ගේම් ඕවර් වෙයිද දන්නේ. ඕන එකක් වෙන්න කියලා අරිමු. මේ පැත්ත. ලයිට් ආව ගයිස්. මෙතනින් ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. නෑනේ. දැන් මේක ඇතුළේ මොනවද බලන්න. එතන මොනවත් නෑ. කියලා මම කියමු නැත්නම් අපි චෙක් කරාද කියලා. මේ හැංගෙන්න අපි දොරවල් ඇරලා තියෙමු නැත්නම්. දොරවල් ඇවිල්ලා හැංගෙන්න විදියක් නෑ. අන්න බැටරියක්. මට ගේම් එක පැයක්වත් ගහන්න වෙයිද දන්නේ නැහැ ගයිස්. ලොවට තේරෙන්නේ පල්ලෙහාට යන්න ගයිස්. ලයිට් නම් යන්න එපෝ. මේක දුවන්නෙත් නෑ. මෙතන කොටු වෙලා ඉන්නේ. මොනවද තව හොයන්න තියෙන්නේ? අර දොරයි මේ දොරයි දෙකම එකයි. මොනවත් නෑ. ඔන්නේ නෝ ගයිස් අපි වටේ කැරකිලා බැලුවට අපිට කිසිම දෙයක් හම්බුන්නේ නැහැ. බැටරි කෑලි දෙකක් හම්බුණා විතරයි. ලයිට් එක විතරයි අපි ළඟ තියෙන්නේ. ඕ ගයිස් තව ටිකකින් කෙලවෙනවා. දොර ඇරුණෝ. මේ පැත්ත බලන් ඉන්න. ලයිට් ආවා. ආයි ගියා. ලයිට් එනවා ආයි එනවා යනවා. ආයි එනවා යනවා. මෙන්න කී එක. Oh my god. Wow. ඔයේ කී එකක්. කී එකක් හම්බුණා අපිට. ආතන පල්ලෙහා දොර ලොක් නේ. පල්ලෙහා දොර අරින්න පුළුවන් ඒක මම හිතන්නේ. හිමීට යන් එද්දි දුවගෙන යමු. කරන්ට් එක ගියොත් ඉවරයි. ගයිස් මෙන්න මේක ඇරිලා මේක ඇල්ල තිබ්බේ නෑනේ. අතගත් නෑ. මොනවත් නෑ. මෙතන අපි චෙක් කරලා ආයේ කරන්ට් එක නිවිලා ආයි ආවට පස්සේ යන්න කලින්. මෙතන මොනවද නෑ. අපිට
ආයි ගයිස් කොළ කෑල්ලක් හම්බුනේ නැහැ. කොළ කෑල්ල අපිට ගන්න උලම් බෑ. ඒක තමවත් ගන්න තියන්නේ. එතනත් නෑ මෝ. අපිට අර කොළ කෑල්ලක් හම්බුණා 7. මේ හරි කොළ කෑල්ලක් නෑ හම්බුනේ නේද? මෙතන එක්සිට් එක යන්නේ පල්ලෙහාට වඩි පෙළ ගහලා තියෙනවා. කොළ කෑල්ලක් කොහෙන්ද හොයන්නේ? කොළ කෑල්ල අතන තිබ්බ ගාන නෑනේ අපිට. ආයි එහෙට යන්න වෙන එහෙ වෙන රූම් එකක ඇත්තේ. කලින් එකේ තියෙන්න බෑ. අපි අර එහෙට යන්න කලින් අපි අන්න ලයිට් යන ඔය ලයිට් කියු දැන් අර එහෙට දුවලා ගිහිල්ලා රූම් එක චෙක් කරලා ආයි මෙහි දුවලා එන්න ඕන ලයිට් ඕෆ් වෙන්න කලින් ගයිස්. නැත්තම් මං ඉවරයි. නැත්තම් පැය දෙකක් තුනක් මේ ගේම් එක ගහ දඟලන්න වෙන්නේ. ඉස්සෙල්ලා දොරත් තරන ගයිස් හොඳ වෙලට යකා ළඟට ඇවිල්ලා හිටින්නේ නැත්නම් ඉවරයි. ඔන්න දැන් ළඟට ඇවිල්ලා. ලයිට් ආවා. ලයිට් එද්දිත් පස්සේ ඉඳලා අන්තිම ලයිට් තියාගෙනත් එයිදී දන්නේ යකා. දුවලයන් ඉලක්කමක් හොයාගන්නත් එපේ. ඉලක්කම කොහේද? අච්චර දුර යන්නත් බෑ. මෙතන හැංගෙන්න දැනුත් නෑ ගයිස්. කමන්න නැතන කලුවර ෂිට් දුවන්න මේ නෑනේ. ඉලක්කම නෑනේ. 7 වුණාට අපි මතකෙන් 7 ගැහුවට හරියන එකක් නෑනේ කොහොමද? කරන්නම් යන්නකෝ. මේක චෙක් කරා. චෙක් කරා. එතනත් චෙක් කරා. මේක ගයිස් හරියට දුවන්න වෙනවා අපිට. මේ මොනවත් නෑ මේක. එතනත් මොනවත් නෑ. කරන්නම් යන්නකෝ. මේක හරියට දුන්නා. ඒකත් මේ හරිය මොනවද තියෙන්නේ? බැට්ටි බහින දාටි ටෝච් එක කලවර වුණාම පත්තු කරගන්න තියාගන්න ගයිස්. බැටරි බැස්සොත් ඉවරයි. බැටරිත් නෑ දැන්. කොළ කෑල්ලක් පේන්නේ නෑ. දැන් කොළ කෑලි හොයන්න දෙයක් නෑ. කරන් ගියාට පස්සේ ආයෙ ආවට පස්සේ අපිට තියෙන පල්ලෙහාට ගියා යතුරෙන් අරින්න බලන්න. දැම්ම යන්න හොඳ නෑ. දෙයට වලින් හිතනවා වගේ ලේසි නෑ ගයිස් ගේම් එක නම්. දැන් අපි කරන්ට් ආවට පස්සේ ටක් ගාලා පඩිපෙළ පල්ලෙහාට ගිහිල්ලා අර දොර අරින්න බලමු. අපිට කී එකක් හම්බුණානේ. කී එකක් තියෙනවා. ඉලක්ක නම්බරේ තමයි නැත්තේ. ආයි කොලයක් කොහොත් අපිට හම්බුනේවත් නෑ. අර ඒ රූම් චෙක් කරාට එහෙත් නෑ මෙහෙත් නෑ. දොර කිව්වා jam barang dorari itu ya kan dan yes makanya aku kan lagi hangin deh makanya hangin deh stamina bahina में आका ये shit ayo hangin kan apa yang doon dorat dari yang dorat hangin deh tanamnya nih
පුළුවන්. ඒ කියන්නේ ඉඩක් නැහැ ලොකුවට. ඒකේ holy shit. guys විනාඩි 20ක ගේම් එක ගහලා තියෙනවා. ගේම් එක 100%යි අපි කම්ප්ලීට් කරලා තියෙන්නේ. ටිකක් අමාරුයි ඔයගොල්ලෝ ගහලා බලන්න. මාත් නිකන් ආතල් එකට ගහන්න ගත්තේ මේක ඉවරනකම ගහන්න බැරි වුණා. බලමු අයි පාර try කරන්න. වීඩියෝ එකක් දික් වෙනවා. මම වෙනම ගේම් ප්ලේ එකක් ආයි ගේන්න මේක ඉවර කරන්න 100ම ගහගත්තම වටිනවා. මේක ආයි try again දීලා ආයි ගහන්න හරියන්නේ වීඩියෝ එක දික් වෙනවනේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. එහෙනම් අද පාන් යනවා. bye guys.